අද වීඩියෝ එක ක්‍රිකට් ගැන. ගෙදරවත් අතු ගාපු නැති කොල්ලෝ මේ. කොල්ලෝ ඇවිල්ලා අම්මට සිරිවේ රේක් එක ගහනවා ගවුන්ඩද. ආයුබෝවන්. එහෙනම් ගොඩක් කාලයකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක ක්‍රිකට් ගැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කට්ටිය කලින් දවසේ ග්‍රවුන්ඩ් එක ලෑස්ති කරේ. තනකොළ ගොඩක් තිබ්බා. තනකොළ ගොඩක් කපලා අයින් කරන්න තිබ්බා. මෙහි ඇත්තටම මේ අපිට වෙනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් හොයාගන්න නැහැ. ඒක නිසා අපි ওই තියෙන ග්‍රවුන්ඩ් එකක් තමයි මැච් එකක් ගහන්න පුළුවන් විදිහට හදලා රෙඩි ඔක්කොම කරගත්තේ. ඉතින් මෙතන පේනවා අපේ කට්ටිය ඔක්කොම දැන් අපි ඕගනයිස් කරන ටීම් එක ඔක්කොම එකතු වෙලා ග්‍රවුන්ඩ් එක මේ විදිහට සුද්ධ කරලා ඇත්තටම මේ ගොඩක් මේ තනකොළ පිඩලි තිබ්බා. අපි ටික කපලා අයින් කරා. ඔක්කොගේම සහයෝගයෙන් තමයි මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වුණේ. අපි ඉස්සරහදී බලමු කොහොමද මැච් එක ගියේ. ඒ විස්තර ටික අපි ඉස්සරහදී බලමු. මේක තමයි අපි හදපු ස්ටම්ප් එක. මේකට පාවිච්චි කරලා තිනවා නැල්ලක්. මම හිතන්නේ මේවා සවල් මිටක් බේල්ස් විදියට කොස් එක කැල්ලක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම තමයි මේ ස්ටම්ප් එක හදලා තියෙන්නේ. මේ ස්ටම්ප් හොයාගන්න නැහැ. ප්ලාස්ටික් ස්ටම්ප් එකක් හොයාගන්නත් බැරුණා අපිට. මේ වෙලාවේ අපි එකකින්ද අපිට පුළුවන් විදියට මේක හැදුවා. BCC කියන එකේ තේරුම බොන්සිඩා ක්‍රිකට් ක්ලබ්. අපි ඉන්නේ බොන්සිඩා කියන පැත්තේ. අපි දැන් අවුරුදු මේ කරන්නේ 3 වෙනි අවුරුද්දේ ටූර්නමන්ට් එක. අපි මේක කරන්නේ අපේ කම්පැනි වැඩ කරන අයට විතරයි. ඉතින් ඒක හින්දා පිටායට සහභාගී වෙන්න බෑ. ස්ටම්ප් එකේදී පුළුවන් විදිහට හදාගත්ත ප්‍රශ්නයක් උන්නේ නැහැ. අනිත් එක මේ ග්‍රවුන්ඩ් නම් මේ හොයන්න විදියක් නැහැ. ඒකින්ද මෙන්න මේ වගේ තැනක තමයි ග්‍රවුන්ඩ් එක හම්බුනේ. සෙල්ලම් කරන්න තියෙන්නේ තාර පාරේ. ග්‍රවුන්ඩ් එක මාර ලස්සනයි. තනකොළ කපපුවා හැමතැනම. මෙහෙ මෙන්න මේ කාලෙට හැදෙනවා මෙන්න මේ වගේ මල් జాතිය. මාර ලස්සන. ග්‍රවුන්ඩ් එක පුරාම තියෙන්නේ ඒවා තමයි. ගෙදරවත් අතු ගාපු නැති කොල්ලෝ මේ. කොල්ලෝ ඇවිල්ලා අම්මට සිරිවේ රේක් එක ගහනවා ගවුන්ඩද. කපනවා කියලා හොමත් කපනවා නේ. කපාගෙන ගිහලා දැන් අස් කරගෙන යනවා. ලොක්කා මේක දුන්නේ ඉඳන් හොඳයි ඈ. ලොක්කට කීයක් හරි දෙන්නේ නෝ. මේ විදිහට තමයි උදේ වැඩේ පටන් ගත්තේ. මේ පළවෙනි මැච් එක යනකොට ගත්ත එකක් මට මතක විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ලස්සන view එකක් තියෙනවා. ලස්සනට තිබ්බ දවස වැස්සෙත් නැහැ. කලින් දවසේ වහිනවා කියලා තිබ්බට වැස්සේ නැහැ. අවුව වැටෙනවා හවස් වෙනකොට. ඒක නිසා වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වුණා. හරියනම් ඔයගොල්ලෝ ඔහොම වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි ඉස්සරහදී ආයෙ හම්බෙමු.
feel nauseous, believe me. Never had a lot of shit come easy. Had to work hard, struggle just to be me. Had to rise up just so they could see me. Did what I had to do just to feed me. And what was left over I put towards my dreaming. But the only thing in life that has meaning are the things you gotta work for, believe me. Take into your hands a plan, your own hands can land your own brand. And damn, I feel like no one takes accountability. They want the credibility, convincingly unwilling to put in the hours it takes to get some power. Don't be fucking sour, take a cold shower. Scream until you're louder, work until you're prouder. And all the doubters, they're just your downers. I swear to God they all let me down. I always fought just to wear the crown. I'm off at these fucking clowns who were all taught they deserve an ounce. It's only worth it if you work for it. It's only worth it if you work for it. I won't stop till they hear me now. I won't stop till I wear the crown. I'm just telling you to fight for your dreams, but it's not what it seems. Man, it's hard to be seen when everybody wants to be king. Yeah, they all wanna ring, yeah, we all wanna be free. So show me what you got, what you bring, how you fight in the ring, how you take a fucking swing. Do you got heart, are you mean? Got some scars, got some needs, are you willing to go bleed? I swear to God they all let me down. I always fought just to wear the crown. I'm off at these fucking clowns who were all taught they deserve an ounce. It's only worth it if you work for it. It's only worth it. මේ අවුරුද්දේ අපි සංවිධානය කරපු තරගාවලියේ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් සතුටුයි ඒ වෙලාවේ. තරගාවලියේ වීරයාට හිමි සම්මානය ලබා ගන්නේ වයිකින් ක්‍රිකට් කණ්ඩායමේ විරාජ් කුසල නේතා ත්‍යාග මුදලේ පින්නන සඳහා උදේම තෝරාට ආරාධනා කරනවා. ඊට පස්සේ මේ විදිහට තමයි අවසානට කට්ටියට තෑගි හා කුසලාන දුන්නේ. මීළඟට සූදානම් බොන්තිරා ක්‍රීඩා සමාජයේ විසින් තුන්වන වතාවට පැවැත්වෙනු ලැබූ ක්‍රිකට් තරගාවලියේ අනුශීලතාවයේ සැලීමේ සම්මානය ලබා දීම සඳහා ඒ සඳහා ආරාධනා කරනවා ධනුෂී මහත්මියට. 2024 වසරේ බොන්තිරා ක්‍රීඩා සමාජයේ විසින් පැවැත්වෙන තරගාවලියේ අනුශීලතාවයේ නියම ලබන්නේ වයිකින් ක්‍රිකට් කණ්ඩායමයි. අවසාන මහතරගයේ ජයග්‍රහණය. බොන්තිරා සීසි
ඒ ටිකත් ඉවරලා ඊට පස්සේ වැඩේ ඉවර කරා. ඉතින් වැඩේ ඉවර වුණා හවස 7:08 විතර වුණා. දැන් මේ වෙනකොටත් වෙලා මං හිතන්නේ 7:20ට විතර ඇති. මේ කාලේ අවුව තියනවා ගොඩක් රැ වෙනකම්. ඊට පස්සේ ඔය විදිහට ඉතින් අපි වැඩේ ඉවර කරගත්තා. ඇත්තටම මේක ලොකු ටීම් වර්ක් එකක් ඇතුලේ වුණ වැඩක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ දෙයක් කරන්න කලින් දවසේ දාන් ග්‍රවුන්ඩ් එක සුද්ධ කරලා ග්‍රවුන්ඩ් එකක් හොයාගෙන ලොකු මහන්සියක් වුණා. ඉතින් අපි හැමෝගේම උත්සාහයෙන් අපිට මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වුණා. මම හිතනවා වීඩියෝ එකත් ලස්සනට දෙන්නේ නැති කියලා සෙල්ලම් කරන ගමන් ගිහින් මම ෂොට් ටිකක් ගත්තේ. මොකද මැච් එකේ අවධානයනේ තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක ආසාවෙන් බලන්නේ නැති කියලා. අපි හැමෝම ආසයි ක්‍රිකට් වලට. ගමේ සෙල්ලම් කරනවා වගේ තමයි. ඉතින් අපි මෙහෙ සෙල්ලම් කරන්නේ ග්‍රවුන්ඩ් එකක් විතරයි හරියට නැත්තේ. තාරපාර සෙල්ලම් කරන්නේ. සෙල්ලම් කරාට අපි කොහේ ගියත් මොන ලෝකෙ ගියත් අපිට අපේ ඇඟේ තියෙන දේ ක්‍රිකට්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් වීඩියෝ එක බලන්නේ නැති කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමට ඉන්න. ජය වේවා. මම කලන.